සුදු මහත්තයා ඇරිලා ලොකු මහත්තයා. නානවා. ඉක්මනට එයි. ප්‍රියබන්දු. බලනවා ටිකක් මේ චිත්‍රය දිහා. ප්‍රියබන්දු. සුදු මහත්තයා නාලා එයි. සුදු මහත්තයා එනකන් බොණ්ඩ ලොකු මහත්තයාට මම තේ එකක් හදාගෙන එන්නද? හොඳ අදහස්. හදාගෙන එනවකෝ. මහත්තයා සිය ආවා පිටිපස්සෙන් එන්න. හෙලෝ පවනි. අයියෝ මට කතා කළේ. ඔයාගෙන් ලොකු උදව්වක් ඉල්ලන්නේ දුවර. කියන්නේ මොකද කරන්න ඕනේ කියලා. ඔයා දන්නවනේ මගේ හිතේ තියෙන බලාපොරොත්තුව. මට මගේ අම්මා හොයාගන්න ඔයා හෙල්ප් කරනව නේද? මට පුළුවන් හැමදේම මම කරන්න. මිස්ටර් අනබාහු ඔයාගෙන් පේන්ටින් එක ගත්තොත් සමහර විට මට නොදී ඉන්න ඉඩ තියෙනවා. ප්ලීස්. ඒ පේන්ටින් එක යාට දෙන්න එපා. මට දෙන්න. මම කොහොමද එහෙම කරන්නේ? මම මිස්ටර් අනබාහුට පොරොන්දු වුණා පේන්ටින් එක ගෙනත් දෙනවා කියලා. ඉන්දුවර පේන්ටින් එක මට නොලැබුණොත් මගේ අම්මා හොයාගන්න බැරි වෙයි. මම කොහොමද එහෙම කරන්නේ? පේන්ටින් එක මිස්ටර් අනබාහුට නොදී වාඩ දුන්නොත් සීයමට බනි. අන්තික මිස්ටර් අනබාහුට මොනව කරයිද? ඒක ලොකු ප්‍රශ්නයක් වෙන වැඩක්. ඔයාට තේරුම් ගන්න බැරිද මං ගැන? තේරුම් ගන්න පුළුවන්. ඒත් අනාගතේට ප්‍රශ්නයක් වෙන වැඩ මට කරන්න බෑ. ඒ කියන්නේ ඔයා මට අම්මා හොයාගන්න උදව් කරන්නේ නැහැ කියලාද? ඕනම කෙනෙකුට උදව් කරන්න පුළුවන් තමාගේ සීමාව ඉඳලා. අන්න ඒකයි බුද්ධිමත්කම කියන්නේ. ඕවිනුම් කරන්න පුළුවන් දේ කරන්න මම උත්සාහ කරන්න. එච්චරයි. බයි. ඉන්දුවර මට උදව් කරන එකක් නැහැ. ඒ ආයාගේ සීයට බයයි. මගේ හිතේ තියෙන තරම්වත් හයියක් එයාට නැහැ. එහෙන් බැලුවම සාගර නියම කොල්ලෙක්. බය නැතුව මට උදව් කරනවා. සාගරට විතරයි මට උදව් කරන්න ඕනේ. මොකද මේ විදිහට පහුවාගෙන ඇවිල්ලාද? මට ගහන්නත් දන්නේ නැහනේ. ඉතාමත්ම සුහදව සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳ ගන්නයි ආවේ. මම කියන දේට වැඩියෙන් එහන් යන්න ගියොත් අනිවාර්යෙන්ම ගහනවා. ඊටත් වැඩි දෙයක් වුණත් මගෙන් සිද්ධ වෙන්න පුළුවන්. පවනිත් එක්ක තියෙන ආශ්‍රය හැකි ඉක්මනින් නවත්තන්න ඕනේ. තමන්ගේ පාඩුවේ හිටියොත් හොඳයි. මං කොහොමදත් පවනිව හොයාගෙන එයාගේ පස්සෙන් ගියේ නෑනේ. එයා තමයි මගේ පස්සෙන් බලෙන් උදව් ඉල්ලගෙන ආවේ. අනිත් මිස්ටර් අනබාහු මං එයාට උදව් කරේ මනුස්සකම. හරි. ඒ උදව් අදින් පස්සේ ඉවරයි. ඒකයි මම කියන්නේ. ඔව්. මිස්ටර් අනබාහු මොකද ඔය විදිහට කතා කරන්නේ? ආ? බයද ඔයාට? බයද? මායි පවනේ යාළුවෙයි කියලා. අපි දෙන්නගේ මොකක් හරි ආශ්‍රයයක් පටන් ගන්න කියලා ඔයාට බයද? මං එයාත් එක්ක යාළු වෙලා එයා විනාශ කරයි කියලා බයද? මට පේන්නේ මිස්ටර් අනබාවගේ හිතේ එහෙම මොකක් හරි සැකයක් ඇති වෙලා වගේ.
ඔව්. එහෙම සැකයක් මගේ හිතේ තියෙනවා. ඒකම තමුන්ව පවණින් වෙන් කරන්න හදන්නේ. අයියෝ මිස්ටර් අනබාව. මිස්ටර් අනබාව මේ බොරුවට බය වෙලා තියෙන්නේ. මම එහෙම පවණකින් ආයුතු ප්‍රයෝජනයක් අරගන්නවා නම් එහෙම අරගන්න ඕන තරම් අවස්ථාවල් තිබුණා. අනිත් එක එයි මායි දවස් දෙකක් ඒකට නැවතිලා හිටියේ. වහගන්න ඔය කට. මට ඔය කතා අහන්න අවශ්‍ය නැහැ. මම කියන විදිහට වැඩේ කරනවා. එච්චරයි. හරි මිස්ටර් අනබාව පොඩ්ඩක් මං කියන දේ අහන්නකෝ. පොඩ්ඩක් කේන්ති ගන්න නැතුව මං කියන දේ අහන්න. ඇයි මේ ඕගොල්ලෝ මං ගැන ওই විදිහට හිතන්නේ? ওই විදිහට කැත විදිහට හිතන්නේ ඇයි? මමයි පවනි කොළඹ ගියා. කොළඹ ගිහිල්ලා ඉවරලා ඒ හොටෙල් එක නැවතලා හිටියා. අපි දෙන්න හිටියේ රූම්ස් දෙකක මිස්ටර් අනබාව. හැබැයි ඒකත් මගේ යෝජනාව. මම පවනට උදව් කරේ අවංකව යාළුවෙක් විදියට. ඇයි මේ එච්චර දේවල් කරපු මං ගැන ඔයගොල්ලෝ ඔය වගේ හිතන්නේ? දැන් ඒ සේරම ඉවරයි. පවණිගේ මමී දැඩි හෙට ලංකාවට එනවා. ඒතර යාළුකම් වලට කොහොමත් බිඩක් නැහැ. right. no problem. අර ප්‍රශ්න නැහැ. ඔය පවනි කියන්නේ මට ඊයේ පෙරේද හම්බුණ යාළුවෙක්. මිස්ටර් අනබාව මගේ ජීවිතේ මට ඕන තරම් යාළුවෝ හම්බෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. යෙහෙලියොත් හම්බෙලා තියෙනවා. හැබැයි මේ වෙනකන් ඔය කිසිම යාළුවෙක් ගැනවත් කිසිම යෙහෙලියෙක් ගැනවත් මට ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. අනේ නිසා මම ඔයගලන්ට කියන්නේ ওই විදිහට කැත විදිහට මං ගැන හිතන්න එපා. මට කියන්න තියෙන එච්චරයි. හොඳයි. බලමුකෝ අපි ඉදිරියට මොකද වෙන්නේ කියලා. සමරි. අපි යමු. මේ අපේ කාලේ රණබාව් ඔය පරණ කාර්ය තර්ජන වලට දැන් කාලේ ඉන්න කුරුල්ල බය වෙන්නේ නැහැ. ඊය මොළ රත් වෙලා තිනවා මදිවට